බර්ත්ඩේ එකක් ඇනිවර්සරි එකක් කිව්ව ගමන් මතක් වෙන්නේ බටර් කේක් චොක්ලට් කේක් වගේ හැම වෙලේම කන්න තියෙන කේක් එකක් නේද? ඒ ක්‍රමය චුට්ටක් වෙනස් කරලා හැමෝම ආසාවෙන් කන මේ වගේ කේක් එකක් හදාගමුද? ඔයාලා නම් ඉතින් දැනටමත් දන්නව ඇති මොකද්ද මම මේ හදන්න යන්නේ කියලා. මේ දවස්වල ගොඩක් දෙනෙක් try කරලා බලන trending යන කේක් එකක් තමයි pineapple cake කියන්නේ. ඉතින් pineapple ගැටෝ නෙමේ pineapple cake. ගොඩ දවසක ඉඳලා ලොකු ආසාවක් තිබ්බා try කරලා බලන්න ඕනේ කියලා. ඔන්න ඉතින් ඒ ආසාවත් හරි. ඉතින් මොන දේත් කස්ටමර් කෙනෙක්ට දෙන්න කලින් අපි try කරලා බලන එක හොඳයිනේ. ඔන්න ඉතින් රස කර කන්න මමත් හදාගත්ත pineapple cake එකක්. බලමු මේක හදාගත්තේ කොහොමද කියලා. කේක් එක හැදෙන විදිහ ඔයාලා බලා ගන්න. මම step by step නම් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොනවා හරි දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න, message එකක් දාන්න. මම දන්න තරමින් ඔයාලට reply අරගෙන එන්නම්. මේක ඇවිල්ලා pineapple cake එකක්. pineapple ගැටෝ එකක් එක පටලවගෙන වැරදි comments එහෙම ඔන්න දානවා නෙමෙයි. කතාව ඇති. දැන් යමුකෝ කේක් එක හැදෙන විදිහ බලන්න. ඔන්න මුලදිම කිව්වනේ ගැටෝ එකක් නන් නෙමෙයි මේක කියලා. ඉතින් normal ගැටෝ එකක් නම් හදන්න පාවිච්චි කරන්නේ sponge cake එක. මෙතනදී මම වෙනස් විදිහක් try කරලා තමයි මේ කේක් එක හදාගත්තේ. butter cake උත් නෙමෙයි sponge cake උත් නෙමෙයි. මෙතන තියෙන්නේ gram 500ක කේක් එකක්. ඒ වගේම තමයි අඟල් 6 tray එකේ තමයි මම බේක් කරලා ගත්තේ. ඒ විදිහට හදාගත්තු රසම මේ කේක් එක layers 3කට කපාගෙන pineapple syrup වලින්ම තමයි මේ විදිහට වෙට් කරගන්නේ. ඔයාලා දැනටමත් දකින්න ඇතිනේ pineapple මම ක්‍රම 3කට හදාගත්තා. ඒ තුනම පාවිච්චි කරලා තමයි මේ කේක් එක හදාගන්නේ. ඒ වගේම තමයි මෙතනදී කේක් ලේයර් එක හීනි වෙන තරමට කේක් එකේ රසත් තවත් වැඩි වෙනවා. මුලදීම කිව්වා වගේ කේක් බේස් එකේ බර ග්‍රෑම් 500ක් වුණාට ෆුල් කේක් එක ඒ කියන්නේ අයිසින් කළාට පස්සේ pineapples එකතු කරගත්තට පස්සේ කිලෝ එකකට කිට්ටු වෙනවා. බටර් අයිසින් වලට චොක්ලට් අයිසින් වලට වැඩි කැමති නැති අය නම් අනිවාර්යයෙන්ම මේකට කැමති වෙනවා. ඉතින් මං හිතනවා අම්මලා තාත්තලාගේ බර්ත්ඩේස් වලට එහෙම අපිට gift කරන්න හොඳම දෙයක් තමයි මේ pineapple cake එක. ඉතින් රස ගැන නම් කියන්න දෙයක් නැහැ. ඔයාලා මාව විශ්වාස කරනවා නම් කාලා බලන්න ඒ තරම් පුදුම රසක් තියෙන්නේ මේක. රස වගේම තමයි කේක් එකෙන් එන සුවඳ අම්මෝ පුදුම සුවඳක් එන්නේ මේක හදලා ඉවරුණාට පස්සේ. හදනකොට නම් මටත් එච්චරම හිතුනේ නෑ මේක එහෙම රස වෙයිද කොහොමද කියලා ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒ වුණාට ඉතින් හැමෝම මේ දවස්වල try කරන නිසා තමයි ආසාවට හදලා බලන්න ඕනේ කියලා හැදුවේ. පුදුම රසක් මේක. ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් ඒ වගේම තමයි ගැටෝ එකක් හදද්දී සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ whipping cream එක. ඉතින් whipped cream නම් නෙමෙයි මම මෙතනදී පාවිච්චි කරන්නේ වෙනස්ම විදිහකට වෙනස්ම රසකට හදාගත්තු butter icing එකක්ම තමයි. ලොකු layer එකක් දාන්නේ නැහැ. බොහොම පොඩි තුනී butter icing layer එකක් තමයි එකතු කරගන්නේ. එතකොට අර pineapples වලින් එන පැණි රස වගේම පොඩි ඇඹුල් ගතියත් එක්ක මික්ස් වෙලා පට්ට රහයි. ඉතින් ඔයාලා butter icing එකට වැඩි ආස නැත්නම් මේ වෙනුවට whipped cream එක try කරලා බලන්න. ඒකත් හොඳට ඇති. හැබැයි මම කියන්න දන්නේ නැහැ මොකද මම මේ විදිහ try කරලා නැති නිසා. අද මම ග්‍රෑම් 500 ගානේ කේක්ස් දෙකක් හදාගත්තා. මේ මුලින්ම හැදෙන කේක් එක නම් මම ආදරය කරන කට්ටියකට gift එකක් දෙන්න. ඒක ඉතින් gift එකක් විදිහට දෙන නිසා ලස්සනට තියෙන්න ඕනනේ. ඒ හින්දා වැඩකිට ගොඩාක් දාලා ලස්සනටම හදාගත්තා. එහෙනම් ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගෙදරදී හදලා කාලා try කරලා බලන්න. ඒ තරමට මේක රසයි. ඔයාලට gift එකක් විදිහට දෙන්න. ඒ වගේම නෑගම් යනකොට අරගෙන යන්න. මේ වගේ පුංචි කේක් එකක් හදලා බලන්න. හැමෝම සතුටු වෙයි. ඒ වගේම තමයි ඔන්න අද ඉඳලා මෙන්න මේ රසම රස pineapple cake එක ඔයාලට අපේ page එක හරහත් order කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නම් ඒ වගේ මම කියන නිසා හරි කාලා බලන්න. අනිවාර්යයෙන්ම එකපාරක් ආපු කෙනෙක් දෙවනි පාරක් try කරනවම තමයි. ඒ තරමටම මේක හරිම රසයි. එහෙනම් ඉතින් ආයිමත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එනකන් අදට ගිහින් එන්නම්. Bye. Thank you for watching.